අපි දැන් බලමු අපි ඇඩ් කරගත්ත වෙහිකල් එකක්. ඒ කියන්නේ අපේ vehicle inventory management system එකේ තියෙන vehicle එක කොහොමද අපේ marketplace එකට publish කරන්න කියලා. හරි. ඒකට මම දැන් මෙතන අපි ඇඩ් කරගත්ත vehicle එක තියෙනවා. ඒකට ගිහිල්ලා මෙතන උඩ තියෙන publish කියලා බටන් එකක්. හරි. ඒ publish කියන බටන් එක ඔබන්න. එතනක් තියෙනවා. මෙතන list එකේ මෙතන actions වල publish කියලා තියෙනවා. හරි. දෙකෙන් ඕන එකකින් publish දෙන්න. publish දුන්නට පස්සේ මෙන්න මෙහෙම window එකක් open වෙනවා. හරිද? මේක publish කරන්න කලින් අපි දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ vehicle එකට main image එකක් generate කරගන්න ඕනේ. ඒ කියන්නේ normal ඔයගොල්ලෝ ගහපු photos අපි marketplace එකේ main image එක විදියට දාන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම image එකක් generate කරගන්න ඕනේ. ඒකට කරන්න ඕනේ මෙතනින් image එක select කරලා මෙතන generate button එක දෙන්න. එතකොට මෙතන අපේ main image එක generate වෙනවා. හරි. මොකද අපි ඒකේ quality එක maintain කරනවා. මේ image වල quality එක maintain කරන හින්දා තමයි අපි මේක අනිවාර්යෙන් generate කරන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන දාන්න ඕනේ overview එකයි features ටිකයි. ඔයගොල්ලෝගේ වාහනේ තියෙන overview එක. ඒ කියන්නේ මොකක් හරි description එකක්. මම දාන්නම් මෙතන test description කියලා. ඊට පස්සේ features ඔයගොල්ලන්ට කැමති විදියට hybrid තියෙන features ටික දාගෙන යන්න තියෙන්නේ. හරි. උදාහරණයකට ගත්තොත් මේකේ අපි Prius එකට ගියොත් Prius එකේ මේ තියෙන්නේ vehicle overview එක මෙතන තියෙනවා. features ටික මෙතන තියෙනවා. මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට ChatGPT ගාලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට ඒකත් AI වලින්ම generate කරගන්න දෙන්න feature එක බලමු. අපි ඉස්සරහට ඒක build කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඔයගොල්ලන්ට තියෙන මේ features ටික දාලා මම මේ ටිකම copy කරලා මේකක් copy කරලා දාන්නම්. මෙතන add කරා features ටික add කරලා features ටික add කරලා the image එක generate වෙලා තියෙන්නේ. මෙතන submit for review දෙන්න. හරිද? මේක submit for review දුන්නා කියන්නේ මේක මෙතනට වැටෙන්නේ නැහැ. අපි මේක review කරලා අපි තමයි publish කරන්නේ. කියන්නේ අපි admin panel එකෙන් තමයි publish කරන්නේ marketplace එකට. මොකද සමහරුන්ට බොරු දාන්න පුළුවන්. වැරදි details දාන්න පුළුවන්. ඒ හින්දා අපි හැමදේම publish review කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ publish කරන වාහනත් අපි review කරලා තමයි marketplace එකට දාන්නේ. හරිද? එතකම් මේක interview තියේවි. ඔයගොල්ලන්ට මෙතන publish page එකට ගියොත් මෙතන පෙන්නන්නේ publish vehicle විතරයි. publish වුණාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ඒ vehicle එක පෙන්නනවා. මේ තියෙන්නේ. දැන් මේ Toyota Prius එක publish වෙලා තියෙන්නේ. දැන් ඒක marketplace එකේ තියෙනවා. ඒ විදිහට දැන් අරක අපි review කරලා submit කරාට review කරලා දැම්මට පස්සේ ඒ vehicle එකත් මෙතනට වැටෙනවා. හරිද? ඕගොල්ලෝ vehicle එක solve කරාට පස්සේ මෙතන unpublish කරන්න පුළුවන්. නැත්නම් mark as solve දුන්නාට පස්සේ මේක automatically unpublish වෙනවා. හරි. එතකොට ඔයගොල්ලෝ unpublish කරොත් මෙතනින් මේක මේ vehicle එක මෙතනින් අයින් වෙනවා. හරි. ඔහොම තමයි අපි marketplace එකට vehicle එක publish කරන්නේ.